A-level exam තියෙන dates අවිල්ලා තියෙනවා. So I hope you are ready now, right? September මාසෙ තමා තියෙන්නේ ඔයාලට මීඩියා අවසාන දවස් දෙකේ තමා තියෙන්නේ 4 වෙනිදායි 5 වෙනිදායි, right? So first paper එක තමයි ඉස්සෙල්ලාම තියෙන්නේ 4 වෙනිදා, 5 වෙනිදා තියෙන්නේ දෙවෙනි paper එක part 2. evening වල තමා දෙකම තියෙන්නේ subject එකේ එක කොටසයි දෙක කොටසයි. එතකොට තව අපි ගත්තොත් තව මාස දෙකක් විතර තමා තියෙන්නේ. දැන් අපි අගෝස්තු මාසේ පළවෙනි ටික ගත්තාම exam නේ. එතකොට ගත්තාම මාස දෙකක් විතර තමා තියෙන්නේ. එතකොට මේ මාස දෙකේ කොහොමද අපි මීඩියා වලට මීඩියා සබ්ජෙක්ට් එකට එකක් ගන්න කියලා අපි දැන් අද ඉඳන් කතා කරනවා. එතකොට past paper question කතා කරනවා. එතකොට ගොඩක්ම ફોකස් කරන්නේ එහෙම තමයි past paper question එකක් හරියටම ලියන්නේ කොහොමද, ඒ ස්ට්‍රක්චර් එක කොහොමද, examples මොනවද කියලා තමයි අද ඉඳන් එක දිගට වීඩියෝ සීරීස් එකකින් කරන්න හිතන් ඉන්නේ, right? So here what you have to do is පොඩි පොතක් අරගෙන එක එක කොටසට අදාළව examples හොයන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් පළවෙනි පාඩම ගත්තොත් පළවෙනි පාඩමේ ගොඩක් MCQ ප්‍රශ්න තමයි අහන්නේ. කියන්නේ දෙකක් තුනක් තමයි අහන්නේ ඒ ප්‍රධාන කොටස් වලින්. එතකොට දෙවෙනි පාඩම ගත්තොත් ඒකේ නම් කොටස් ටිකක් තියෙනවා. තුන්වෙනි පාඩමෙත් එහෙමයි. ඒ විදිහට බලන්න ඕනේ මේ ප්‍රශ්න අහන්නේ මොන කොටස් වලින්ද කියලා. මම දැන් important points කියන්නේ ප්‍රධානතම වැදගත්ම කොටස් වීඩියෝ සීරීස් එකක් කරලා තියෙනවා. ඒතකොට ඒ ටික බලන්න ඕනේ. ඒ ටික බලලා ඒ කොටස් ටික හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඒ ටික පාඩම් කරගන්න ඕනේ. එන්නේ ඒ කොටස් වලින් essay type questions අහන කොටස් තියෙනවනේ. ඒවට මොකද කරන්න ඕනේ? ඔයාලා අනිවාර්යයෙන්ම examples හොයලා තියාගන්න ඕනේ. right? දැන් අපි ගත්තොත් communication types තියෙනවා, forms තියෙනවා නේද? එතකොට ඒ වර්ග වලට අනුව ඔයාලා examples හොයන්න. දැන් අපි ගත්තොත් එහෙම හිතන්න group communication. group communication කිව්වහම මොනවද examples? අපිට කියන්න පුළුවන් teacher පන්තිය ළමයි පිරිසකට උගන්වනවා. ඒක අපි කියනවා group communication, සමූහ සංනිවේදන අවස්ථාවක් කියලා. අන්න ඒ විදිහට ඔයාලා මොකද කරන්න ඕනේ? අවශ්‍ය දේවල් වලට ඒක ගැලපෙන විදිහට examples හොයන්න ඕනේ. මොකද structure එක මම කියලා දීලා තියෙනවා. ඔයාලට exam එකේ උත්තර ලියන්න ඕනේ. point එක ලියනවා, description එකක්, පොඩි explanation එකක් ලියනවා, හැඳින්වීමක්. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ උදාහරණය දෙන්න. උදාහරණය ඒ ප්‍රශ්නෙට අදාළව විස්තර කරන්න. එතකොට examiner-ට බලන්න පුළුවන් ඔයාගේ දැනුම කොහොමද? ඒ කියන්නේ ඒ අහලා තියෙන ප්‍රශ්නෙට අදාළව ඔයා උදාහරණයකුත් දීලා ඒ අනුව විස්තර කරලා තියෙනවා නම් එයාට හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. මේ කෙනා මේ ළමයා හොඳ අවබෝධයකින් තමයි ඉන්නේ මේ subject matter එක පිළිබඳව කියලා. ඒක නිසා ඔයාලා දැන් කරන්න ඕනි මේ මාස දෙක ඇතුළත teachers guide දෙකම හොඳට කියවන්න ඕනේ. මොකද MCQs අහන්නෙම ගොඩක්ම මේ teachers guide එක අනුසාරයෙන්. හරිද? ඒක නිසා දැන් මම MCQs එහෙමත් කතා කරනවා lesson wise, and also I plan to do separate past paper discussions. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද exam එකේ එන questions වලට answers දෙන්නේ කියලා. දැන් MCQ කරනකොට එහෙම there are some tips නේද? මම දැන් ටාස් වල කියලා දීලා තියෙනවා. ඔයාලටත් කියලා දෙනවා in YouTube also. There are some tricks නේ. පොඩි tips ටිකක් තියෙනවා කරන්න. දැන් අපි උඩාක් වෙලා යන ප්‍රශ්නයක ඇලිලා ඒකෙම හිටියොත් එහෙම මොකද වෙන්නේ? අපිට වෙලාව මදි වෙනවා. මොකද only 2 hours ආද යනවා. MCQ paper එකේ තියෙන්නේ පැය දෙකයි. ඒතකොට පැය දෙකේදී අපි මේ 50ටම උත්තර ලියන්න ඕනේ. right? එතකොට දෙක කොටස ගත්තත් ඒ විදිහමයි පැය 3යි තියෙන්නේ. questions 5කට උත්තර ලියන්න ඕනේ අපි. එතකොට ඒවත් තෝරගන්න ඕනේ. ඊට පස්සේ දැන් ඒ වගේත් ලියන්න කලින් අපි පොඩි plan එකක් හදාගන්න එපා. මොනවාද ලියන්න කොටස්? දැන් points මොනවාද? ඒ වගේම ඒ suitable examples මොනවාද? ඒ කියන දේවල් plan එකක් ඉස්සලම හදාගන්න ඕනේ. ඒ හැම දෙයකටම තියෙන්නේ මේ පැය 3 විතරයි. එතකොට මේ පැය 3ට මේ time management කරන්නේ කොහොමද? මේ හැම දෙයක්ම අපි කතා කරනවා. ඉස්සරහා අපි දැන් වීඩියෝ ටිකක් කරනවා. එතකොට ඒ වීඩියෝස් බලලා ඔයාලා හොඳට අවබෝධ කරගන්න ඕනේ මම දැන් මේ දවස් දෙකේ 4 වෙනිදා සහ 5 වෙනිදා කොහොමද time එකට හරියටම time එකට papers දෙකට උත්තර ලියන්නේ කියලා. right? එතකොට මේ මාස දෙක හොඳටම ඇති ඔයාට මීඩියා වලට ඒ එකක් ගන්න මේ විදිහට වැඩ කරොත්.